හැමදිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. දවසක් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ගිජ්ජකූට පර්වතයේහි වැඩ ඉන්නකොට ඒ ආසන්නයේහි සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගලන් මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, මන්තානිපුත්ත තෙරුන් වහන්සේ, උපාලි තෙරුන් වහන්සේ, ආනන්ද තෙරුන් වහන්සේ, දෙව්දත් තෙරුන් වහන්සේ යන මේ ස්වාමින් වහන්සේලා තම තම පිරිස් සමගින් සක්මන් කරමින් වැඩ සිටියා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා දේශනා කරනවා, මහණෙනි, නුඹලා දකිනවද සාරිපුත්ත තෙරුන් වහන්සේ බොහෝ පිරිසක් සමග සක්මන් කරනවා. එහෙම අහලා උන්වහන්සේ දේශනා කරනවා, මහණෙනි, ඒ සියලු භික්ෂුන් වහන්සේලා මහා නුවණැත්තෝය. ඒ විදිහට මොග්ගලන් මහරහතන් වහන්සේ පිළිබඳව සඳහන් කරලා ශ්‍රාවක පිරිස පිළිබඳව දේශනා කරනවා. ඒ භික්ෂුන් වහන්සේලා සියලු දෙනා වහන්සේම 이르දි ඇතියහ කියලා. ඒ වගේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ඒ සියලු භික්ෂුන් වහන්සේලා ධූතාංගධාරී. අනුරුද්ධ තෙරුන් වහන්සේගේ සියලු භික්ෂුන් වහන්සේලා දිවස් ඇති භික්ෂුන් වහන්සේලා හැටියට. මන්තානිපුත්ත තෙරුන් වහන්සේගේ ඒ භික්ෂුන් වහන්සේලා ධර්ම කතිකයි. උපාලි තෙරුන් වහන්සේගේ භික්ෂුන් වහන්සේලා විනයධරයි. ආනන්ද තෙරුන් වහන්සේගේ භික්ෂුන් වහන්සේලා බ්‍රහෝශ්‍රතයි. ඒ වගේම වදාරනවා දෙව්දත් තෙරුන් වහන්සේගේ භික්ෂුන් වහන්සේලා පාපිච්චයි, තම් පාපතරයි කියලා. ඒ විදිහට පින්තුනේ මේ එක් එක් ස්වාමින් වහන්සේලාගේ, රහතන් වහන්සේලාගේ අනුගාමික වශයෙන්, අපේ අනුගාමීත්වයේ නෙමෙයි, උන්වහන්සේ අනුව යනවා කියන එක. ඒ සක්මන් කරන හැම භික්ෂුවම උන්වහන්සේගේ ගුණයන්ගෙන් සමන්වාගතයි කියලා. එහෙම දේශනා කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මේ සත්වයෝ අදහස් වශයෙන් එකිනෙකාට එකිනෙකා ගැලපෙනවා. එකිනෙකා එකතු වෙලා වාසය කරනවා. ඒ වගේම ලාමක අදහස් ඇත්තවුන් සමග එකතු වෙනවා, ගැලපෙනවා. කල්යාණ අදහස් ඇත්තවුන් සමග සැසඳෙනවා, එකතු වෙනවා. අතීත කාලයේ සත්වෝ එහෙමයි, අනාගත කාලයේ සත්වෝ එහෙමයි, වර්තමානයේ සත්වෝ එහෙමයි කියලා. සංක්ෂිප්ත අදහස පින්වතුනි, මේ සත්වෝ එකිනෙකාට එකිනෙකා ගැලපෙනවා නම්, එහෙම නැත්නම් එකිනෙකා කෙරෙහි එකිනෙකාගේ අදහස් වලට අනුව යනවා නම් ඒගොල්ලෝ එකතු වෙනවා. ඒගොල්ලෝ තමයි එකට වාසය කරන්නේ. එනිසා අපි ජනවහරේ කතාවකුත් තියෙනවා, එක රෑනේ කුරුල්ලෝ එකට එකතු වෙනවායි කියලා. එනිසා පින්වතුනි, පව්කම් කරන මිනිස්සු පව්කම් කරන අයත් එක්ක එකතු වෙනවා. පින්කම් කරන මිනිස්සු පින්කම් කරන අයත් එක්ක එකතු වෙනවා. මේ විදිහට අපි එකිනෙකා එකතු වෙන්නේ අද විතරක් නෙමෙයි, අතීතේ විතරක් නෙමෙයි, අනාගතයේත් එහෙම වෙනවා. හැබැයි අදහස් ගැලපෙන්න ඕනේ.
සාරිපුත්ත මහරහතන් වහන්සේ එක්ක වැඩ සිටි භික්ෂුන් වහන්සේ ලොකෝම ඥානවන්තයි. ඒ වගේම මොගලන් මහරහතන් වහන්සේ සමග වැඩ සිටි භික්ෂුන් වහන්සේලා කොහොම පින්වත්නි ඉරිදිමතුන්. ඒ විදිහට තමයි මේ දේශනාව සඳහන් වෙන්නේ. නිසා අපි එකිනෙකා කෙරෙහි බැඳියාවක් සැමදියාවක් එකතු වීමක් සිදු වෙන්නේ ඒකේ අපේ අදහස් වල හැටියට. එනිසා යහපත් අදහස් ඇති කරගත්තොත් යහපත් අය එකතු වෙයි. අයහපත් අදහස් ඇති කරගත්තොත් අයහපත් අය එකතු වෙයි. ඒකතු විපාකේ එකතු වෙච්ච ආකාරයට අනුරූපව සිද්ධ වෙයි. ඒ නිසා උත්සාහ කරන්න යහපත් අදහස් ඇතුව ජීවත් වෙන්න. නමුත් එහෙම කලයි කියලා අපිට එහෙම හම්බ නොවෙනවා ඉන්න පුළුවන්. ඒකට බුද්ධ වචනයක් තියෙනවනේ අපි සිහිපත් කරලා ඇති. ඔබට සම කෙනෙක් හෝ ඔබට වඩා ගුණයෙන් වැඩුණු කෙනෙක් හම්බුනේ නැත්තම් මොකද කරන්න කිව්වේ? අර කැලේ ඉන්න තනි ඇතා වගේ තනි කඟ වේනගේ තනි අඟ වගේ තනියෙන් ජීවත් වෙන්න කිව්වා. ඒ නිසා යහපත් අදහස් එකතු කරගන්න. යහපත් මිනිස්සු ඔබට එකතු වෙයි. අයහපත් අදහස් එකතු කරගන්න. අයහපත් මිනිස්සු ඔබට එකතු වෙයි. තීරණය ඔබ සතුයි. මා එකතු කරගත යුත්තේ යහපත් මිනිසුන්ද අයහපත් මිනිසුන්ද කියන එක. එනිසා ඔබ තීරණය කරන්න යා යුත්තේ කොතනද? එකතු යුත්තේ කා සමගද කියලා. නුවණැස පහළ වේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.